අයිබෝන් දරුවනේ ඔන්නද අපි 10 11 දරුවන්ගේ 11 වෙනි ප්‍රශ්නේ කතා කරන්න හදනවා. අද අපි කතා කරන්නේ ලංකාවේ දීර්ඝතම සාහිත්‍ය මූලාශ්‍රය මොකක්ද කියලා. අපි කතා කරන්නේ කලින් ලංකාවේ පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය මොකක්ද කියලා. මතකයි නේද ඔයාලට? ඒක තමයි ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේදී රචනා වෙච්ච දීපවංශය. අද අපි කතා කරනවා ලංකාවේ දීර්ඝතම සාහිත්‍ය මූලාශ්‍රය ගැන. මතකයිද ඔයාලට? අපි කිව්වා මූලාශ්‍ර රචනා කරනවා අතීතයේ හිටපු මිනිස්සු තොරතුරු දර ගැනීම සඳහා කියලා. අන්න ඒ වගේ රචනා කරපු දීර්ඝතම සාහිත්‍ය මූලාශ්‍රය තමයි පුතේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී. කොයි කාලෙද? ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී රචනා කරපු මහා වංශය. මොකද මහා වංශය තමයි ලංකාවේ දීර්ඝතම සාහිත්‍ය මූලාශ්‍රය බවට පත් වෙන්නේ. කවුද පුතේ මේක රචනා කරන්නේ? මේක රචනා කරන්නේ දික්සඳ සෙරවියා පිරිවෙනේ වැඩ වාසය කරපු මහා නාම හිමියන් විසින්. අපි මේක මෙන්න මෙහෙම කියනවා. මහා විහාරයට අනුබද්ධ දික්සඳ සෙරවියා පිරිවෙනේ වැඩ වාසය කරපු මහා නාම හිමියන් විසින් තමයි පුතේ මහා වංශය රචනා කරන්නේ. එතකොට කොහොමද මේ මහා වංශය දීර්ඝතම සාහිත්‍ය මූලාශ්‍රය බවට පත් වෙන්නේ? මේක පුතේ දීර්ඝතම සාහිත්‍ය මූලාශ්‍රය බවට පත් වෙන්නේ මහා වංශයේ පළවෙනි කොටස තමයි මහා නාම හඳුරු රචනා කරන්නේ. හැබැයි මහා වංශයේ දෙවෙනි කොටස, තුන්වෙනි කොටස, හතරවෙනි කොටස, පස්වෙනි කොටස, හයවෙනි කොටස මෙන්න මේ වගේ අද වෙනකල් රචනා වෙන වර්තමානයේ වෙනකල් රචනා වෙන සාහිත්‍ය මූලාශ්‍රය තමයි පුතේ මහා වංශය කියලා කියන්නේ. එහෙමනම් අපිට ඉතිහාසය අධ්‍යයනය කරනකොට රජරණ ශිෂ්ටාචාරයෙන් පටන් අරගෙන වර්තමානයේ දක්වා තොරතුරු රචනා වෙන සාහිත්‍ය මූලාශ්‍රය තමයි පුතේ මහා වංශය කියලා කියන්නේ. එහෙමනම් මතක තියාගන්න ලංකාවේ ඉතිහාසය හදාරන්න තියෙන දීර්ඝතම සාහිත්‍ය මූලාශ්‍රය තමයි පුතේ මහා වංශය කියලා කියන්නේ. පැහැදිලි නේද? එහෙමනම් මතක තියාගන්න ලංකාවේ දීර්ඝතම සාහිත්‍ය මූලාශ්‍රය මහා වංශය. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයෙන් හමු වෙමු. අපේ රාවණාගේ දරුවෝ. ඉතිහාසය ප්‍රශ්න පත්‍ර පන්තිය 10 හා 11 ශ්‍රේණි සඳහා වෙන වෙනම 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම ඉතිහාස පන්ති සඳහා දැන් සිසුන් බඳවා ගැනේ. ලියාපදිංචිය සඳහා පහත ඩිස්ක්‍රිප්ෂන් එකෙහි ඇති ලින්ක් එක වෙත යන්න. විස්තර සඳහා 077 68 222 77 අංකයට WhatsApp කරන්න. OP Education ඉගෙන ගන්න හොඳම තැන.